ආයුබෝවන් මෙන්න දැල්ලපුරු තවත් විශේෂ පුවතක්. මෙරට පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බෝධක පැනවීම හරහා ඉදිරියේදී රටට එරෙහි වුවද සම්බෝධක පැනවීමට හැකි බව නීතිඥ මහාචාර්ය ප්‍රතිමා මහානාම මහතා සඳහන් කරනවා. මෙම තත්ත්වය උදා කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව විසින් බවද පවසන ඔහු කොමිෂන් සභාව බොහෝ ප්‍රමාණයක් පත් කර ඇතත් ඒවායේ කිසිම නිර්දේශයක් කිසිම රජයක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවද හෙතෙම කියා සිටියා. හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්ගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය විසින් සම්පාදක පැනවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව පවසා සිටියා. මෙරට පැවති යුද්ධ අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කළේ යයි පුද්ගලයන් කිහිප දෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බෝධක පනවා ඇති අතර ඔවුන්ගේ එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක්රැස් කිරීම, එරට ඔවුන් නමින් නැති වත්කම්ද ඒ අනුව තහනම් කර තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.